කොහමද යාළුවනේ අතුගල හැන්ඩ්ලූම් පේජ් එකට සාදරයෙන් පිළිගන්නවා. මේ ඩිසයින් එක නම් ඔයාලා මේ ලස්සන දැකලා තියෙනවා. මම මේකේ සාරි කීපයක්ම දැම්මා මීට කලින්. ටීචර් කෙනෙක්ට ඉල්ලලා මම මේ අලුත් ඩිසයින් එකකින් හෙඩ් පීස් එක තමයි ඩිසයින් කරන්නේ. සාරියක් වියද්දි සාමාන්‍යයෙන් හෙඩ් පීස් එකෙන් පටන් ගන්න පුළුවන්, ජැකට් පීස් එකෙන් පටන් ගන්න පුළුවන්. මම මේ සාරි එක පටන් ගත්තේ ජැකට් පීස් එකෙන්. ඉතින් මේ සාරියේ නිමා වෙන්නේ අන්තිම හෙඩ් පීස් එක තමයි මම මේ ගහන්නේ. ඉතින් කලින් සාරි ඔක්කොටම වඩා වෙනස් විදිහකින් තමයි මේක නිර්මාණය කරන්නේ. පල්ලු කියන ඩිසයින් එක තමයි මේකට යොදාගන්නේ. ඉතින් අපිට පල්ලු කියන ඩිසයින් එක යොදාගත්තාම මේකේ වාසියක් වෙන්නේ පොළු පෑගීමෙන් රටාව වෙනස් කරන්න පුළුවන්. අපි කෑලි 100ක් වීගොත් කෑලි 100ට එකින් එකට වෙනස් ඩිසයින් අපිට තෝරලා දාන්න පුළුවන්. හදිසියෙන් ඉල්ලන හින්දා ෆොටෝස් ගහ ගන්න අඳින්න කාලයක් නැහැ. ටක් ගාලා මැෂින් එකකින් රෙද්ද ඇදලා කපලා ටසල් ටික ගැට ගහලා දෙනවා. මේ මං ඉස්සල්ලාම නිවාඩුවේ කරපු ඩිසයින් එක. මේක දැකලා තමයි ගොඩක් කට්ටිය මේකෙන් ඉල්ලන්න පටන් ගත්තේ. මේක තමයි පල්ලු මෝස්තරවල සරලම නූල් ඇදීමත් එක්ක ගන්න පුළුවන් ඩිසයින් එක. ඩයමන්ඩ් එකක් තමයි සාමාන්‍ය සරලම විදිහට පාගලා ගන්න පුළුවන්. ඉතින් ඩයමන්ඩ් එකේ තියෙන හැඩතල අරගෙන තව ඊට හාත්පස වෙනස් වේද හැඩතල දාලා හෙඩ් පීස් එක අලංකාර කරගන්න විදිහ තමයි මේ තියෙන්නේ. මේකට වෙනස් මම ඊළඟට හදන සාරි එක. ඉතින් නූලකින් මෙච්චර රටා මවන්න පුළුවන්. මේ තියෙන මම මුලින්ම දාපු ෆොටෝස් ටික මේ සාරි වොප් එකේ මුල්ම සාරිය. ඉතින් මතක් කරගෙන යමු ලස්සනයිද බලන්න. ඔයාලට ඕන මෝස්තරයක් කියලා මට ඕඩර් එකක් දාන්න. මේ විදිහට මෝස්තර දාලා සාරියක් වියන්න සාමාන්‍ය ප්ලේන් සාරියක් වියනට වඩා කාලයක් යනවා. අපි නූල් ගන්න විදිහ වෙනස්. ඒ හින්දා මේ පොඩි කාලයක් යනවා අනිත් සාමාන්‍ය සාරියකට වඩා. ඒ හින්දා ඔයාලා ඕඩර් එකක් දානවා නම් ටික කාලයක් මට තියලා දාන්න. මම වැඩේ ලස්සනට කරලා දෙන්නම්. ඉතින් අපේ පේජ් එක ෆලෝ කරලා තියාගන්න. ලස්සන සාරි කලෙක්ෂන් බලා ගන්න. අපේ YouTube channel එකත් subscribe කරලා තියාගන්න. අලුතෙන් හදපු page එකටත් join වෙලා ඉන්න. මොකද ගෙවීමේ ක්‍රමයට ඔයාලට සාරි මිලදී ගන්න පුළුවන්. ඉතින් ගිහින් එන්නම්. සුබ දවසක්.